මේවට කියන නම දන්නව නම් කියන්න. මොකද එක එක අක්කලා එක එක මල්ලිලා එක එක අයියලා එක එක නම් කියනවා මේවට. ඊට පස්සේ මම වීඩියෝ එකක් දැම්මහම ඉතින් එයාලා කියනවා මල්ලි මොනවද කොහොමද ඒවා හැදෙන්නේ මොන රටේද තියෙන්නේ ලංකාවේ තියෙනවද කොයි වගේද ඒවා කන්නේ කන්න පුළුවන් ඒවා උයලද කන්නේ මේ ඒවා වැල්වලද හැදෙන්නේ ගෙඩිද තියෙන්නේ. ඉතින් එක එක වගේ ප්‍රශ්න ඇහුවා මගෙන්. ඉතින් මම ගොඩක් දේවල් කියලා දුන්නා. නමුත් තවදුරටත් මේ ඒ අක්කලාට අයියලාට මල්ලිලාට ඉතින් මේක පැහැදිලි නැහැ කියලා කියනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ නැවත මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වල්ලේ තැඹිලි ගැන මන් දන්නේ නැතුව හිටියේ. ඊට පස්සේ මට අක්කා කෙනෙක් තමයි මේ වල්ල තමයි මල්ලි තැඹිලි වල්ල කියලා දුන්නේ. මේ වල්ල තැඹිලි වල්ල කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ තමයි මම දැනගත්තේ. නැත්නම් මන් දන්නෙත් නැහැනේ. ඉතින් ඒ වගේ මේක දන්න නොදන්න සියලු දෙනාට දැනගන්නත් පොඩක් ෂෙයා කරලා මේ බලන්නකෝ. ඉතින් රන් තැඹිලි ගෙඩිය වගේ අර අයියලා මල්ලිලා එහෙම කතා වෙනවා මට ඇහිලා දෙනවා තැඹිලි ගෙඩිය වගේ කියලා. ඉතින් ඒ වගේ දන්නෙත් නෑ මේක. පොඩක් බලන්නකෝ පුළුවන් කෙනෙක් හොඳද?